ඉතින් යාළුවනේ ඔයාලත් උපරිම උත්සාහ කරන්න පළවෙනි හීය මේ වගේ පිඩැල්ල පෙරලෙන්න හාගන්න. වාසි ගොඩයි. මේ වල් ටික වල් බීජ ටික පාලනය කරගන්න පුළුවන්. වල් මර්ධනයට පහසුයි. හැදෙන ගොයන් ගහේ මූල මණ්ඩලයේ සරුවට ටිකක් හදා ගන්න පුළුවන්. මූල මණ්ඩලයේ සරු වුණොත් තමයි අස්වැන්න හොඳ වෙන්නේ. මොකද මූල මණ්ඩලයේ සරු වෙන තමයි පෝෂක ටික ගන්න හැකියාව වැඩිපුර ලැබෙන්නේ. ඉතින් ගොවි මහතුනි මේක තියෙන්නේ බිම් සැකසීම මත ලැබෙන අස්වැන්නක් අනිවාර්යෙන්ම. බිම් සැකසීම හොඳ වෙන්න තමයි මේකේ අස්වැන්න කුඹුරු වල සාර්ථක වෙන්නේ. මේ වගේ පිටැල්ල පෙරලෙන් හාගෙන දවස් 7ක් 10ක් ඇද්දි මේ සම්පූර්ණ මේ ටික හොඳට කුණු වෙලා යනවා. වතුර තියෙනවා නම් මේ දැටියම හාන එක ලස්සනට පිටැල්ල පෙරලෙනවා. හරි වටිනවා. අඟල් 6ක් 8ක්. මේක නම් සාමාන්‍ය අපිට දෙන්න අඟල් 6ක් වගේ ප්‍රමාණයක තේසෑමක් වෙනවා කියලා. සෑම මගින්ම වල් මර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. වල් මර්ධනය සාර්ථක වීම අස්වැන්න වර්ධනයට වෙනවා. ඉතින් ලොකු වාසි ගොඩක් තියෙනවා. ගේ කන්නේ පුරුප්පණු හානියම තිබ්බනම් මගේ පිලාවේදී එහෙම දැන් තිබ්බනම් විනාශ වෙලා යනවා. මොකද දැන් මාසෙකට දෙකකට කිට්ටුයි ගොයන් කපල ඉවරෙලා නැවත මුගක් බීජ පැලවෙලා වැටුණු වීයටත් පැලවෙලා. ඉතින් පළවෙනි හීය හාන්නේ රොටවේටරෙන්ද මේ වගේ නගුලකින්ද කියලා තීරණය කරන්න. ඒ තීරණය අනුව අස්වැන්න අක්කරයට වීබුසල් 100කට එහා ගන්න අපි උත්සාහ කරමු. නැතුව මේ කුඹුරු කරලා අපට සාර්ථකත්වයක් ගන්න බැරි වෙයි. සාර්ථක මාස් කන්නක් වේවා.